කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් වුණ වෙනදා වගේ මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අරගෙන ආවේ අද ඔයගොල්ලන්ට මේ දවස්වල මම කරන වැඩ ටික. ඉතින් අවුරුද්දත් ගිටු නිසා මම ටික ටික ගෙවල් දරවල් අස් කරගන්න ගත්තා. ඉතින් ඇත්තට මේක හරිම දිග වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා මම වීඩියෝස් දෙකකට කඩලා තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. මොකද ගොඩාක් දිග නිසා. ඉතින් ටික ටික අස් කරගන්න හිතුවා. මොකද මේ දවස්වල මම චුට්ටක් බිසි. මගේ ෂොප් එකත් එක්ක චුට්ටක් බිසි වෙලා ඉන්නේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එක තමයි ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් මම මුලින්ම හදන්නේ මගේ රූම් එක ක්ලීන් කරගන්න. ඉතින් රූම් එක හැමදාම අස්පස් කරා ඩීප් ක්ලීන් කරගන්න නම් මට හම්බුනේ නැහැ. ඉතින් මේ හදන්නේ හොඳින් ක්ලීන් කරගන්න. ඉතින් මගේ මේ වගේ බෙඩ් එකේ කුෂන් එක මම මේ වගේ හොඳට ක්ලීන් කරගන්න හදන්නේ වැකුම් එකේ. මොකද මේක මම කොච්චර අතින් පිස්සත් මේකේ තියෙන ඩස්ට් එක යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට වැකුම් කළාම මේ ඩස්ට් එක හොඳට ඇදිලා එනවා. ඉතින් මේ වැකුම් එක ගැන මම වීඩියෝ එකක් ඕගලන්ට කරා. මේක අපේ ස්ටොක් එකට ආපු අලුත්ම වැකුම් එක. මේක හොඳ ස්පීඩ් මෝටර් එකක් තියෙන වැකුම් එකක්. මේක 3-in-1 වැකුම් එකක්. ඔයාට ගොඩක් වැඩ කරගන්න පුළුවන් මේ වැකුම් එකෙන්. මේකේ ප්‍රයිස් එක 17500ක් වගේ තමයි වෙන්නේ. මාරම් ප්‍රයෝජනවත් හරිම ෂෝක් මේ වැකුම් එක. ඉතින් මම මොන හරි දෙයක් ගෙනාවොත් ඒක මම ගොඩක් පාවිච්චි කරලා බලලා තමයි ඕගලන්ට දෙන්නේ. ඉතින් මේ ප්‍රයිස් එකට නම් මේ විදිහ හොඳ වැකුම් එකක් නම් කවදාවත් හොයාගන්න බෑ. ඉතින් ඔයාලට ගන්න පුළුවන් අපේ ෂොප් එකට ඇවිල්ලා මේ වැකුම් එක බලලම එහෙම නැති කෙනෙකුට අපි WhatsApp එකට මැසේජ් එකක් දාලා ගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන හොඳ දෙයක් තිබ්බොත් මම හරිම කැමතියි ඒ දේත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මට ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරලා කියලා තිබුණා මගේ වීඩියෝස් වල මගේ අයිටම්ස් සේල් කරන්නේ ඇයි මේ විදිහට අයිටම්ස් පෙන්නන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒක ගැන මම උත්තරයක් දෙන්න ඕනේ කියලා මං හිතුවා. මොකද ඉතින් ඇත්තටම මගේ ෂොප් එකට හොඳ ක්වොලිටි අයිටම් එකක් ආවොත් ඒක මට ඔයගලන්ට පෙන්නන එක මගේ යුතුයකම කියලා මම හැමතිස්සෙම හිතන දෙයක්. සමහර අය මම දන්නවා එයාලා පාවිච්චි කරන දේවල් තවත් කවුරුත් පාවිච්චි කරනවට කැමති නැති අය ඉන්නවා. ඉතින් මම පෞද්ගලිකව දන්න අය ගොඩාක් දෙනෙක් ඉන්නවා. එයාලා කැමති නැහැ එයා පාවිච්චි කරන දේ තව කවුරුත් පාවිච්චි කරනවට. ඉතින් ඇත්තටම මට එහෙම නෙමෙයි. මම කැමති මම පාවිච්චි කරන හොඳ දෙයක් තියෙනවා නම් හැමෝටම මේක දෙන්න. එයාලත් මං වගේ පාවිච්චි කළා ඒ දේ සතුට වෙනවා නම් තමයි මං කැමති. ඉතින් ඇත්තටම මගේ වීඩියෝස් වලින් මම හොඳ දෙයක් විතරයි ඔයාලට දෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් දාලා තිබ්බා වීඩියෝ බලන්න බෑ. මෙයා පෙන්නන්නේ යාගේ අයිටම්ස් ටික විතරයි ඔය වගේ දේවල්. මම එයාගෙන් ඇත්තටම සමාව ඉල්ලනවා. ඉතින් ඔයගලන්ට වීඩියෝ බලන්න ඉතින් ඒක අපහසුතාවයක් වෙන්න ඇති. නමුත් මට ඒකට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද මගේ හොඳ අයිටම් එකක් ආවොත් මට අනිවාර්යෙන්ම ඒක මගේ වීඩියෝස් වල පෙන්වන්න වෙනවා. ඊළඟට මම හදන බෙඩ් එක පොඩ්ඩක් අස් කරගන්න. ඉතින් මම මේ පාරත් ක්‍රිස්මස් එකට ආයේ ඒ වගේම පළවෙනිදටයි ලස්සන බෙඩ්ෂීට් ගත්තා ලූම්ස් කියන පේජ් එකෙන්. looms.lk පේජ් එකෙන් මම දාන්නම් එයාලගේ ලස්සන ඩිසයින් එවලා තිබුණා. විශේෂයෙන් මම එයාලගේම බෙඩ්ෂීට් ගන්න හේතුවක් උනේ මොකද එයාලගේ හරිම ලස්සනයි මේ පිලෝ කේස් එක. ලස්සන ෆ්‍රිල් එකක් එනවා. මම කලින් ගත තැන්වල මම මේ වගේ ෆ්‍රිල් එකක් දාලා ඉල්ලුවා මට අමතර ගාණක් ඇඩ් වුණා. ඉතින් ඇත්තටම හරිම ලස්සන ඩිසයින් ටිකක් තිබුණා. ඉතින් මම මේ පාර ගොඩාක් පොඩි අය ඉන්නවා. පොඩියට මම හිතුවා එයාලට බෙඩ්ෂීට් එකක් දෙන්න. මොකද හරිම ක්වොලිටි බබාට පාවිච්චි කරන්න පුළුවන් බෙඩ්ෂීට් එයාලගේ තියෙන්නේ. ඉතින් මම බෙඩ්ෂීට් මේ පාර ගොඩාක් ගත්තා. පොඩි අයටත් තෑගි තියෙනවා. ඉතින් ලස්සන ඩිසයින් තියෙනවා. කැමති අයරුනේ කියලා බලන්න පුළුවන්. මේකත් හරිම ලස්සනයි. මේ වගේ ඩිසයින් එකට මාරම ආසයි. ඉතින් ඔන්න කාමරයේ දේවල් ඔක්කොම අස් කරලා පොඩ්ඩක් ඉතින් ක්‍රිස්මස් එකත් ළඟ නිසා පොඩ්ඩක් මේ වගේ ලස්සන කරගන්න හිතුවා. ඉතින් ඔන්න ඒ දේවල් ඔක්කොම ඉවරලා මම ඊළඟට අස් කරන්න ගියේ මගේ කිචන් එක. ඉතින් මුලින්ම ඔයගලන්ට කියන්න ඕනේ මේ වීඩියෝ එක දවසින් කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් දවස් දෙක තුනක වීඩියෝස් ක්ලිප් ටිකක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. මොකද එක දවසේ මට ඔක්කොම අස් කරගන්න අමාරුයි. මොකද බබා චූටි නිසා. ඉතින් මම මුලින්ම හිතුවා ලිප් හොඳින් අස් කරගන්න. ඉතින් මම හැමදාම ලිප් අස් කරනවා. හැමදාම ලොකු වෙලාවක් යනවා අස් කරගන්න. ඉතින් ඒ නිසා මම හිතුවා මෙන්න මේ විදිහට ලිපට දාන. ඉතින් මම හිතුවා මෙන්න මේ විදිහට ලිපට දාන. මෙන්න මේ ලයින් එක පාවිච්චි කරන්න ඕනේ කියලා. මේක මේ මොන හරි වැටුණොත් අංකාලා පිහලා මේ ෆොයිල් එක ආයේ මේ විදිහෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ පීසස් 8ක් එනවා. ඉතින් පොඩ්ඩක් මම ක්‍රිස්මස් එක පොඩ්ඩක් දැනෙන පොඩි පොඩක් ආස නිසා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා.
ඉතින් මම මෙන්න මේ මංකකට හිතුවා ලුණු දාන්න ගන්න. මොකද ඒක ලස්සනට මේසුඩ තියන්න පුළුවන් නිසා. ඉතින් මම සමහර දේවල් ඒ වැඩේටම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එක එක දේවල් වලට ලස්සනට හිතුන දේවල් වලට පාවිච්චි කරනවා. ඇත්තටම කිව්වොත් මගේ කිචන් එකේ ලොකුවට දේවල් අස් කරලා නැහැ. මොකද මම කිචන් එක නම් ගොඩක් වෙලාවට හැමතිස්සෙම අස් කරනවා. ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් තමයි වෙනස් වෙන්න තියෙන්නේ. ඉතින් ඔන්න මේ කටින් බෝඩ් එකත් මගේ ස්ටොක් එකට ඇවිල්ලා තියෙන ටිකක් ලොකු කටින් බෝඩ් එකක්. මේක මාරම ක්වොලිටි. මේකේ ප්‍රයිස් එක නම් චුට්ටක් වැඩි 6500ක් වගේ තමයි. නමුත් ඔයගලන්ට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිම ක්වොලිටි. තේක් වලින් හදපු කටින් බෝඩ් එකක්. මේවා හදන්නේ අපිමයි. ඉතින් බලන්න ඔයගලන්ට ගන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ කරන අතරේ මේක තියෙනවද කියලා අතට මට මතක නැහැ. මොකද ෂොප් එකට දාපු ගමන් මේව ගොඩක් ඉවර වුණා. ඉතින් ඔන්න ඔය විදිහට මම කිචන් එක ඔක්කොම අස් කරගත්තා. ෆ්‍රිජ් එකත් පොඩක් පිහාගත්තා. මොකද ෆ්‍රිජ් එකෙත් ගොඩක් දේවල් අස් කරන්න තිබුණේ. මම ෆ්‍රිජ් එක වගේ දවස් ගානෙම අස් කරනවා. ඉතින් ඒ නිසා ලොකුට අස් කරන්න දේවල් නැහැ. ඉතින් ඔන්න අස් කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නන්නම් මේ විදිහට තියෙන එක පොඩ්ඩක් වෙනස් වුණා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නම්. මොකද මේ දවස්වල මම මගේ කිචන් එක චුට්ටක් වෙනස් කරන්න. ඒ කියන්නේ පොඩක් නැවත පොඩක් හදා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්නම්. ඉතින් මේ ඕන කලින් දවසේ ඉතින් කලින් දවසේ රෑ තමයි මට බාත්රූම් එක අස්පස් කරගන්න වෙලාව හම්බුනේ. ඉතින් බාත්රූම් එක නම් ගොඩක් වෙලාවට ඩීප් ක්ලීන් මස් කරනවා මම. ඉතින් පොඩ්ඩක් මෙන්න මේ රැක් එක අපේ ස්ටොක් එකට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ බාත්රූම් එක ඇත්තටම ඉඩකඩ හරිම සීමිතයි පොඩි බාත්රූම් එකක්. මේ වගේ රැක් එකක් පාවිච්චි කරොත් තව මට අවශ්‍ය කරන දේවල් තියාගන්න පුළුවන් කියලා. ඉතින් මේකේ මෙන්න මේ වගේ බින් එකට දාගන්න පුළුවන් අපිට වොෂ් කරන්න තියෙන ඇඳුම්. ඒ වගේම ලේයර්ස් දෙකක් තව එනවා. මේකත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 3000ක් වගේ ගාණක් තමයි වෙන්නේ. මේක ෂොප් එකේ තිබ්බා. ඇත්තටම ගොඩාක් දෙනෙක් දුර ඉඳලා ෂොප් එකට ඇවිල්ලා මේව අරගෙන ගියා. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයගලන්ට මං ගැන විශ්වාස කරලා ෂොප් එකට ඇවිල්ලා මේ දේවල් ගන්නවට. ඉතින් ඔන්න ඔය විදිහට දවස් දෙකක මම බාත්රූම් එකයි වගේම කිචන් එකයි පොඩි පොඩි දේවල් ටිකක් අස් කරගත්තා. ඉතින් තව වීඩියෝ එකක් තියෙනවා ඔයගලන්ට. මම මේ වීඩියෝ එකත් ඉක්මනින්ම අරගෙන ඉන්නම්. මොකද මම එකම වීඩියෝ එකට දැම්මේ නැහැ. මොකද දිග වැඩි වෙන නිසා. ඉතින් ඔන්න ඔයගලන්ට ආයෙ වීඩියෝ එකක් අරගෙන එන්නම්. සියලු දෙනාටම මගේ වීඩියෝ එක බලුවාට ගොඩාක් ස්තුතියි.